ඔයාලා දන්නවද අශ්වයෝ 20ක් එකතු වෙලා මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න කිලෝමීටර් 20ක් කඳු පල්ලම් දිගේ බෝට්ටුවක් ඇදගෙන ගිය පුදුම හිතෙන කතාවක්. අද මම ඔයාලව එක්කන් යන්නේ ඒ වීරෝදාර ඉතිහාසයේ හැංගිලා තියෙන අවුරුදු 1000ක් පරණ පෝලොක් විය කියන සුන්දර වෙරළබඩ ගම්මානයට. එහෙනම් එකතු වෙන්න අද වීඩියෝ එකත් එක්ක. හායි. අද මම ඔයාලව එක්කගෙන යන්නේ එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්තයේ තියෙන හරිම අපූර්ව ලස්සන වෙරළබඩ ගම්මානයකට. මුලින්ම මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක බලන්න. මම මේක ස්ලෝ කරලා පෙන්නන්න ඔයාලට. ඔයාලා දැක්කද ඒක හරිම ලස්සනයි. මේ කට්ටිය එතන ඉඳන් ෆොටෝස් එහෙමත් ගත්තා. මේ අර ස්ටීම් එන්ජින් එකක් වගේ, කියන්නේ ස්ටීම් ට්‍රේන් වල තියෙන එන්ජින් එකක් වගේ ඒ තිබ්බ එක. ඒක මොකද්ද කියලා මම හරියටම දන්නේ නැහැ. අපිටත් මේ යන ගමන් හම්බුණු නිසා තමයි මම ඒක වීඩියෝ කරේ. අපිට ඒ වාහනේ හම්බුනේ පෝලොක් කියන ගමේ. එතකොට ඒ ගමේ ඉඳන් ඒකෙන් බටහිර පැත්තට සතපුම එකමාරක් විතර ඈතින් තමයි මේ පෝලොක් පිය කියන වෙරළබඩ ගම පිහිටලා තියෙන්නේ. අපි දැන් ඇවිත් තියෙන්නේ ඒකට. මේක ඇත්තටම වරාය ගම්මානයක්. එහෙම කියන්න හේතුව මේකේ තියෙනවා වරායක්. ඒක එංගලන්තේ තියෙන ලස්සනම තැන් වලින් එකක්. අවුරුදු දහස් ගණනක විතර ඈත ඉතිහාසයක් තියෙනවා මේකට. මේ එක්ස්මෝ කියන ජාතික උද්‍යානයට මායිම් වෙලා තමයි මේක පිහිටලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ වරායේ නවත්තලා තියෙන පුංචි බෝට්ටු. මේ ප්‍රදේශය ලෝකේ වැඩිම උදම් රළ තියෙන තැනක් විදිහටත් ප්‍රසිද්ධයි. දැන් වතුර බැහැලා ගියාම බෝට්ටු සේරම මේ මඩගොඩේ නතර වෙලා තියෙනවා. ඒත් පැය කිහිපයකින් ආයෙත් මුහුදු රළ ආවම මේ මුළු වරායම ආයෙත් වතුරෙන් පිරෙනවා. අපි දැන් මේ චූටි පාලෙමින් ඇවිදගෙන ගිහිල්ලා බීච් එකට යමු. ඇත්තටම ඔයාලට මේක දැක්කහම ඉතින් මේ බීච් එක ලංකාවේ තියෙන බීච් වගේ නෙවෙයි. දැන් ලංකාවේ නම් තියෙන බීච් වල මුහුදු වැලිනේ තියෙන්නේ, වැල්ලනේ. මේ බීච් එක තනිකරම පෙබල් බීච් එකක්. ඒ කියන්නේ අර පොඩි ගල් කැට තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට ඒක. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන කොටේජස් 3ක් තියෙනවා. දම් පාට, කහ පාට, ක්‍රීම් පාට වගේ. මේවා හොලිඩේ රෙන්ටල්ස් විදිහට යූස් කරනවා. හැබැයි ටිකක් එක්ස්පෙන්සිව් වැඩි. එතන කොටේජස් ළඟින් ෆුට්පාත් එක තියෙනවා මේ පෙබල් බීච් එකට යන්න. මේ බලන්න මම ඕගොල්ලන්ට කිව්වා මේකේ තියෙන්නේ පෙබල්ස්. ඒ කියන්නේ මේ ගල් කැට. මේ වැලි මුකුත් නැහැ. ඉතින් මේ වගේ බීච් එකක් තමයි පෙබල් බීච් එකක් කියලා කියන්නේ. ඉතින් අර විදිහට ඈතින් නැවක් යනවත් පේනවා. ඉතින් මේ මුහුදට කියන්නේ බ්‍රිස්ටල් චැනල් කියලා. මම ඔයාලට කලිනුත් කිව්වා මේ ලෝකේ තියෙන උස්සම මුහුදු රළ, ඒ කියන්නේ උදම් රළ තියෙන තැන් වලින් එකක් තමයි මේ තැන. ඉතින් මෙතන මේ බ්‍රිස්ටල් චැනල් කියන මේ මුහුදෙන් උදම් රළ මීටර් 13ක් 15ක් වගේ තරම් උසට යන්න පුළුවන් කියලා කියනවා. ඔයාලා දන්නවද මෙන්න මේක මොකද්ද කියලා? එකපාරටම දැක්ක ගමන් ඇස් දෙකකුයි නහයකුයි කටකුයි තියෙන මූණක් වගේනේ පේන්නේ. ඇත්තටම මේ තියෙන්නේ පිල් බොක්ස් එකක්. ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලෙදී සතුරු ආක්‍රමණ වලින් වෙරළ තීරය ආරක්ෂා කරගන්න ඉදි කරපු අර්ධ ෂඩාස්ත්‍රාකාර බංකරයක්. මේකත් පෙබල්ස් යූස් කරලා තමයි හදලා තියෙන්නේ. දැන් වෙනකොට නම් මුහුදු කාදනය නිසා මේක ටිකක් ඇල වෙලා වගේ තමයි තියෙන්නේ. මෙතන මේ කීප දෙනෙක් සෙල්ලම් කර හිටියා මේ පොඩි කට්ටිය. එහෙම වුණාට මට නම් ඇත්තටම මේ වෙලාවේ එතන ළඟටවත් යන්න බෑ මේ වතුර පා ගන්නවත්. මොකද මේ දවස් හොඳට අවුව තිබුණාට හරිම සීතලයි. මෙතනට මාරම විදිහට සීතල හුළඟ එන්නේ. එතකොට ඒකත් එක්ක මම ඇඳගෙන හිටපු ඇඳුමත් එක්කත් මේ සීතල දැනෙනවා හොඳටම වැඩි. ඉතින් ඒ නිසා මම වතුර පා ගන්න නම් ගියේ නැහැ. මේ බලන්නකෝ මේ මම කලින් කිව්වනේ මේක තියෙන්නේ එක්ස්මෝ ජාතික උද්‍යානයේ මායිම්ම කියලා. මේ ගෙවල් තැනින් තැන පිහිටලා තියෙනවා. හරිම ලස්සනයි. මම දැන් බීච් එකේ ඉඳලා ආපහු ගම ඇතුළට යන්නේ. මේක ඇත්තට මම කලින් කිව්වට මේක මේ පාලමක් නෙමේ. මේවා තමයි ලොක් ගේට්ස්. මෙතන මේ තියෙන දොරටු පාවිච්චි කරලා තමයි වරායට එන ගල් කැට, මඩ වගේ දේවල් ඉවත් කරන්නේ.
හරි අපි දැන් මෙතන ඉඳලා ටිකක් ගම ඇතුළට ඇවිදගෙන යමු. ඇත්තටම මෙන්න මේ පෝලොක් විය කියන මේ ගම සංචාරකයෝ තමයි ගොඩක්ම එන්නේ. ඒ කියන්නේ ජනගහනය ඇත්තටම අඩුයි. සංචාරකයෝ පිටින් එනවා මේ ගම බලන්න. ගොඩක්ම ඇවිදෙන ඒ කියන්නේ ගොඩක්ම වෝකින් වලට තමයි මේ ගම හොඳ. මොකද කෝස්ටල් පාත් එක තියෙනවා. එතකොට ඇවිදගෙන යන ගමන් මේ ලස්සන අර එක්ස්මෝ ජාතික උද්‍යානය තියෙනවා. ඒක බලන්න පුළුවන්. වෙනම බීච් එකත් එක තියෙන කෝස්ටල් පාත් එක බලන්න පුළුවන්. ඒ නිසා ගොඩක්ම වෝකින් වලට තමයි මේ ගම හොඳ. මම මෙහෙම ඉස්සරහට ඇවිදගෙන යන ගමන් ඔයාලට මේ ගම ගැන හරිම ලස්සන කතාවක් තියෙනවා. ඒක කියන්නම්. 1899 ජනවාරි 12 ඒ රෑ හරිම දරුණු කුණාටුවක් හින්දා ෆොරස්ට් හෝල් කියන නැව පෝලොක් විය ආසන්න මුහුදේ හරිම ලොකු අනතුරකට පත් වුණා. හැබැයි ඒකේ නාවිකයෝ ඒ වෙනකොට 18 දෙනෙක් හිටියා. එතකොට ඒ ආසන්නේ ලින්මත් වල තිබුණු ලුයිසා කියන ජීවිතාරක්ෂක බෝට්ටුව ඒ ප්‍රදේශයෙන් ඒ වෙලාවේ මුහුදු රළ ගොඩක් රළු නිසා වරායෙන් මුහුදට දාන්න බැරි වුණා. ඊට පස්සේ බෝට්ටුවේ නායක ජැක් ට්‍රෝකොම් තීරණය කෙරුවා ඒ බෝට්ටුව ගොඩබිම හරහා සතපුන් 13ක් දුරින් පිහිටි මේ පෝලොක් විය වෙත අරගෙන ඇවිල්ලා එතනින් මුහුදට දාන්න. ඉතින් මේ ලයිෆ් බෝට් එක කරත් එක පටවගෙන අශ්වය 20කුයි ස්වේච්ඡාසේවකයෝ 100ක විතර සහයෝගයෙන් ඊටාම දුෂ්කර ගමනක්. ඒ කියන්නේ බෑවුම් කඳු ඒවා පහු කරගෙන ඒ වෙලාවේ තිබුණු අධික වර්ෂාව හුළඟ මැද්දේ මේ ගමන ඇවිල්ලා අන්තිමේදී මේ පෝලොක් විය වලින් වරායෙන් එක මුහුදට දාලා ඒ නාවිකයෝ සේරම කට්ටියව බේරගත්තා. ඉතින් මේ ගමේ මිනිස්සු මේ වීර ක්‍රියාව හරිම ආසාවෙන් අදටත් ඒගොල්ලෝ මේ කතාව මතක් කරනවා. අතීතයේදී ගල් අඟුරු වෙළඳාම සඳහා ප්‍රසිද්ධව තිබුණු මේ වරාය අද වෙනකොට නම් විනෝද යාත්‍රා, මසුන් අල්ලන බෝට්ටු සඳහා පාවිච්චි කරනවා. අපි මේ විදිහට මේ ෂොප්ස් අතරින් ඇවිදගෙන යද්දි දැක්කා බෝට් මියුසියම් එකක් තිබ්බා. ගොඩක්ම මේ ගමේ දැන් ජනගහනය අඩුයි. හැබැයි ගොඩක් මේකට එන්නේ සංචාරකයෝ. ඉතින් ඒගොල්ලන්ව එම් කරලා තමයි මේ දේවල් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් 1800 ගණන් වල ඉඳන්ම මෙහි ඔයිස්ටර්ස්, ඒ කියන්නේ බෙල්ලෝ කර්මාන්තය හරිම ප්‍රසිද්ධයි. එදා ලන්ඩන් වල තියෙන ඉහළම හොටෙල්ස් වලට, ඒ කියන්නේ ඉහළ පැලැන්තියේ තියෙන හොටෙල්ස් වලට බෙල්ලන්ව යැව්වේ මෙහි ඉඳලා. ඉතින් දැන් ආයෙමත් ඒ කර්මාන්තය ඒගොල්ලෝ පටන් අරගෙන තියෙනවා. මම දැන් මෙහෙම ඇවිදගෙන යන්නේ ඉස්සරහට ඔයගොල්ලන්ට ලස්සන දෙයක් පෙන්වන්න. මෙතන තියෙනවා thatch cottages. ඒ කියන්නේ අර විශේෂ පිදුරු වලින් වහලා හදපු ලස්සන cottages. ඉතින් මේ ගමේ ගොඩක් මම දැක්ක දෙයක් තමයි මේ වගේ thatch cottages තියෙනවා. මේක ගොඩක් අර එක්ස්මෝ ජාතික උද්‍යානයත් එක්ක තියෙන ගම්වල දකින්න පුළුවන් විශේෂ ලක්ෂණයක්. මේ කන්ට්‍රි සයිඩ් එකේ පාරවල් වල ලස්සන බලන්නකෝ. පාරෙන් එක පැත්තක ලොකු තනකොළ පිට්ටනියක බැටළුවෝ ඉන්නවා. ඒ වගේම තමයි අනිත් පැත්තේ කහ පාටින් පිරුණු රේප් සීඩ් යායක් තියෙනවා. ඉතින් අපි චුට්ටක් නතර කරලා මේ රේප් සීඩ් යාය බලන්න ගියා. ඇත්තටම මේකෙන් හරි අමුතු සුවඳක් එන්නේ. ගොඩාක් කෘමීන් එහෙමත් ඉන්නවා. කැනෝලා ඔයිල් හදන්නත් මේ රේප් සීඩ් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා දැනටමත් දන්නවා මම හරිම ආසයි මෙහි කන්ට්‍රි සයිඩ් එකේ ඇවිදින්න. ඉතින් ඒ නිසා තමයි මේ වසන්තයේ හරිම ලස්සන අවපායලා තියෙන දවසක අපි පෝලොක් විය කියන ගම්මානයක් තෝරගත්තේ ඇවිදින්න යන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේ චූටි වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. අපි එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.